බලන්නේ කිරි සිනාසඳ නිදන් සඳ උණු හුමේ වැද නගන් නින්දෙත් සිනාමද මලක් නිදි මල් ගොඩක් මැද සුසුම් ගොළු රස මිහිරි නද උතුර ගලනා සෙනෙහි කඳ තුරුල් දම්මව් සෙනෙහෙලද මලක් නිදි මල් ගොඩක් මැද අපූරුව හැඩ මවන ලෙද තවත් සැපතක් ලොවේ වෙද මුවින් කොපුලින් තොලින් තෙද මලක් නිදි මල් ගොඩක් මැද දෙතනරූරා සුවඳ බිඳ හැන්මූලේ කිරි රසේ විඳ සොඳුරු මල් ගොමු තුරුලේ හිඳ මලක් නිදි මල් ගොඩක් මැද සොඳුරු මල් ගොමු තුරුලේ හිඳ මලක් නිදි මල් ගොඩක් මැද මලක් නිදි මල් ගොඩක් මැද මේ ගීතය කොයි වෙලාවෙ කොතනදී ඇහුවත් අපිව සංවේදී කරනවා. දුවක් විදියට ඒ සින්දුව මාව ගොඩක් සංවේදී කරනවා. මගේ තාත්තටත් මන් දිහා බලලා එහෙම හිතෙන්නේ නැති. මලක් නිදි මල් ගොඩක් මැද. ඉතින් අද අපේ සෙනෙහසේ කතා බහට තාත්තා කෙනෙක්ගේ කර මතට පැටවෙන බර තමන්ගේ දරුවා තමන්ගේ ලීන් හැදුන දරුවා මුලින්ම දකිද්දී ඒ සුන්දර හැඟීමත් එක්ක එන ඉතාමත් විශාල වගකීම ගැන කොහොම දැනෙනව ඇත්ද? ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා සේනාංග දිසානායක. ඒ වගේම අපේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතට මහතා. ඔබ දෙපළවම අයිබෝන් කියලා පිළිගන්නවා. සේනාංග මොකක්ද ඒ කරේ? ඇත්තටම හරිම හැඟීම්බර ලොකු අරුතක් තියෙන ගීතයක්. මට කියන්නකෝ කොහොමද තාත්තා කෙනෙක් වෙන හැඟීම ගැන ඔබට දැනෙන්නේ? ඒක එකපාරට ඒක හරිම මේ කියන්නේ ස්ට්‍රේන්ජ් ෆීලිං එකක්. ඒක එකපාරටම ඒ කියන්නේ මට ඇත්තටම වයිෆ් ප්‍රෙග්නන්ට්ලා ඉන්න කාලෙදී මම තාත්තා කෙනෙක් වෙන්න යනවා, මට මෙහෙම රෙස්පොන්සිබිලිටියක් එන්න යනවා, මගේ ඔළුව උඩට ලොකු බරක් එන්න යනවා කියන ෆීලිං එකක් තිබුණේ නැහැ මුල කාලේ. මට තිබුණේ එයාව බලා ගන්න. හැබැයි තියටරකේදී බබාව හම්බෙලා එයාව අතට දුන්නට පස්සේ තමයි ඒක එන්නේ. කියන්නේ දැන් මතක් වෙද්දිත් ඒක හරිම මේ හරි බරයි ඒක ඒ හැඟීම. ඉතින් ඒක මන් දන්නේ ඒක කවදාවත් දැනෙලා නැති හැඟීමක්. මං හිතන්නේ කියන්නේ අපේ අම්මලා තාත්තලටත් ඒක ඒ විදිහටම තියෙන්නේ නැති. අපිව අතට ගන්නකොට අපි ඉස්සල්ලාම දකින්නකොට ඒ කියන්නේ ෆස්ට් ටයිම් මේක එනකොට කියන්නේ කවදාවත් තිබිච්ච නැති වගකීමක්. දැන් ඒ කියන්නේ
ලොකු බරක් මෙයාව ලොකු කරන්න ඕනේ මෙයා මොන පැත්තටද යන්න ඒ කියන්නේ මං කියන්නේ මෙවන විදිහට ලොකු වෙන්න ඕනේ මෙයාව හොඳ මිනිසෙක් කරන්න ඕනේ ඉතින් ඒ ෆීලිං එක හරි අමුතුයි හරි බරයි මේ සුන්දර වගකීම් සුන්දර මොහොතවල් කීයක් නම් ඩොක්ටර් දැකලා ඇතිද නේද අපි ඒ ගැන පොඩ්ඩක් මතකයේ අවදි කරමු ඔබතුමාගේ අත්දැකීමුත් එක්ක ඒක අපි ගණන් කරන්න පුළුවන් ගණන් මේ ඇත්තටම මෙතන මේ අර මව්වයි පියයි දෙන්නම එකතු වෙලා දරුවා මුල්පරට දකින්න අවස්ථාව තමයි මේක ලස්සනම අවස්ථාව. එක අවස්ථා කීපයක් මම දකිනවා. එකක් තමයි අපි ස්කෑන් කරලා බලනවානේ. එතකොට අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා ඇවිල්ලා පළවෙනි ස්කෑන් එක ඒ දරුවාගේ හાર્ට් බීට් එක දකින අවස්ථාව. මේ අවස්ථාව තමයි මුලින්ම දැන් මවයි පියයි දෙන්නම සංවේදී වෙන අවස්ථාව පළවෙනි එක. දෙවෙනි අවස්ථාව තමයි මේ සමහර වෙලාවට අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක අපේ අම්මලා තාත්තලා හරිම කැමතියි දරුවා දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්න. එතකොට සති 20ක් විතර වෙනකොට අපි ස්කෑන් පරීක්ෂණ කරනකොට මේ දෙන්නම එකතු වෙලා දුවද පුතාද කියලා දැනගන්න ඒ බලන අවස්ථාව දෙවෙනි අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි මේ දරු ප්‍රසූති අවස්ථාව. මේ අවස්ථා තුනේම මම දකිනවා මේ මම පියා දෙන්නම ඉදමන්ගේ දරුවට ආදරය කරන හැටි සංවේදී වෙන හැටි ඉතාමත්ම ඒ අවස්ථාව දෙකිකොල්ලෝ ඒ ගැන උනන්දුවෙන් ඉන්න හැටි ඒකට සංවේදී වෙන හැටි ඔක්කොම වෛද්‍යවරයෙක් විදිහට මගේ එදිනෙදා ජීවිතේ වගේ වෘත්තියේ කොටසක් වෙලා. මං හිතන්නේ වෛද්‍යතුමා හරිම වාසනාවන්තයි ඒ වගේ හැඟීම් ගොඩක් එක්ක ඉතාම සතුටින් තමන්ගේ රාජකාරිය කරන්න. ඒ වගේම තමයි දැන් අලුතින් මවකුයි පියෙකුයි වුණාම ඔය හැඟීම් හැමදේම ආදරය සෙනෙහස සතුට බෙදා ගන්නවා වගේම සමහර වෙලාවට සමහර අවස්ථාවල තාත්තගේ පැත්තෙන් එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාගේ පැත්තෙන් සපෝට් එකක් විතරක් හම්බෙන ටීම් වර්ක් එකක් කියන දේ නැතු යන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා එහෙම වෙන්න ඕනේ නෑ. ඇත්තටම කියනවා නම් අපි දෙන්නෙක් එකතු වෙලා ගොඩනගපු දේ ඉදිරියට අරන් යන්නත් ඕනේ දෙන්නෙක් එකතු වෙලාමයි. ඉතින් ડોක්ටර් මේ වැදගත්කම, ඒ කියන්නේ දරුවාට පවා මේ දෙන්නම එකතු වෙලා ටීම් වර්ක් එකක් විදිහට දරුවෙක්ව ගොඩනගන එකේ වැදගත්කම ගැන අපිට කොහොමද කියලා දෙන්නේ? ඔව්. ඒක ඇත්තටම වැදගත් දෙයක්. ඒ වගේම තමයි මම ලංකාවේ බැලුවම අපේ සංස්කෘතියත් එක්ක බොහෝ පියවරු මේකට එකතු වෙනවා. අපි දැකලා නැහැ සාමාන්‍යයෙන් අම්මව පැත්තකින් තියලා මේ දරුවා හදන්න බලාපොරොත්තු වෙන පියවරු. නමුත් ඒ වෙනත් සමහර රටවල් තියෙනවා එහෙම සංස්කෘතියත් එක්ක ඒක වෙනස් වෙන. අපේ සංස්කෘතිය මම දැකලා තින්නේ අවස්ථාව ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම පියා මේකට සම්බන්ධ වෙන්න කැමතියි. අපිට තියෙන එල්ක ගැටලුවක් තමයි මේ අවස්ථාව නැති. සමහර වෙලාවට දැන් රජේ රෝහලක ස්කෑන් පරීක්ෂණයකට යනකොට අම්මට පුළුවන්කමක් නැහැ තාත්තත් එක්ක ගිහිල්ලා ස්කෑන් පරීක්ෂණයට සහභාගී වෙන්න. ඒ දරු ප්‍රසූති අවස්ථාවේ අම්මට එහෙම තාත්තත් එක්ක එකතු වෙලා මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව. මේ අවස්ථාව නැතිකම තමයි අපි ලංකාවේ දකින ගැටලුව. අවස්ථාව තියෙනවා නම් මේ දෙන්නම එකතු වෙලා මේක අත්දැකීම ලබා ගන්න ඉතාමත්ම කැමති ජනතාවක් තමයි අපිට ඉන්නේ. ඒ වගේම දරුවා ටිකෙන් ටික ලොකු වෙද්දි ඒ හම්බෙන්න ඕන සහයෝගය ටීම් වර්ක් එක දරුවාට මොන විදිහටද බලපාන්නේ? ළමයාගේ මුල් අවධිය තුල. මුල් අවධිය විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් මවකුස තුල දරුවා වර්ධනය වෙද්දී උනත් මේ ටීම් වර්ක් එක වැදගත්. දරු ප්‍රසූති අවස්ථාව පමණක් නෙමෙයි අපි දන්නවා දැන් දරුවාගේ ඉදිරියේ වර්ධනයට වැදගත් වෙන මොළේ වර්ධනයට සියලු දෙයට වැදගත් වෙන පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙන්නේ මේ දරුවා ගර්භණී කාලය සහ ඊට පස්සේ මේ මමත් පියත් දෙදෙනාම එකට සිටීම තමයි දරුවාගේ මොළේ වර්ධනයට අර දරුවා උපදින වෙලාවේ තාත්තයි අම්මයි දෙන්නම එකට ඉන්නවටත් වඩා වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මුල් කාලේ කියන්නේ ගර්භණී කාලේ වගේම මුල් දැන් දරුවා ලැබුණාට පස්සේ දරුවා රැක බලා ගැනීමෙදිත් මේ දෙන්න එකට එකතු වෙලා සැකරීම තමයි රැක බලා ගැනීම තමයි වැදගත් වෙනවා කියන්නේ. සේනාංග දැන් තව අවුරුදු 5ක් පිටිපස්සට ගියොත් මුලින්ම චූටි දුවව අතට ගත්ත වෙලාවේ දැනුණ හැඟීම් වගේම ගෙදර ආවට පස්සේ කොහොමද ඒ අත්දැකීම් ඔයාගේ බිරිඳත් එක්ක බෙදාගත්තේ? ඒ පළවෙනි සති කිහිපේ මොන විදිහටද ඔයාට දැනුනේ? පළවෙනි සති කිහිපේ හරිම කොම්ප්ලිකේටඩ්. ඇත්තම කතන්දරේ කියන්නේ අලුත්නේ අපි මේ කතන්දරේට හැබැයි අපේ අම්මලා තාත්තලා සිළු දෙනා අපි ළඟින් හිටියා. ඒ වෙලාවේ අනිත් එක මේ
කොවිඩ් පීරියඩ් එක ඒ අනිත් එක දැන් මෙහෙම නිදහස් නැහැ ඒ කාලේ සියසනිපක් වුණත් එලියට යන්නෙන්නත් පොඩි ප්‍රශ්නකුත් තිබුණා. හැබැයි එක අතකට සේනාංග වාසනාවන්තයි නේද ඩොක්ටර්? දැන් සමහර වෙලාවට තාත්තට රැකිරක්ෂාවලට යන්න තියෙන නිසා ගෙදර රැඳෙන්නේ නැහැ නේ. දැන් ඒ කියන්නේ සේනාංගගේ බිරිඳට ලැබිලා තියෙනවා ලොකු ආශිර්වාදයක්. ඒක හරි ඔව්. බෑ 24ම සේනාංග ගෙදර. ගෙදර ඔව් එහෙම එකක් තිබුණා. ඔව්. ඉතින් අර පැයකම පැය දෙකෙන් දෙකට වගේ ආව හැරුණා ෆීඩ් කරන දේවල් රෑ නිදි නැති ඒවා මං කියන්නේ හැම අම්මෙක් තාත්තෙක්ටම හම්බෙන දේවල් අපි දන්න දේවල් හැබැයි අපිට ඒක වුණාම තමයි අපිට තේරෙන්නේ ඒක කොච්චර අමාරුද කියලා ඒ වැඩේ. ලේසි නැහැ. ඉතින් ඒකට ඇත්තටම ගෙදරින් තිබුණ සපෝට් එක අම්මලා තාත්තලාගෙන් තිබුණ සපෝට් එක සෑහෙන්න වැදගත් වුණා. එහෙම නැති වුණා නම් ටිකක් අමාරුයි ඒ වැඩේ කරගෙන යන්නත් ඇත්තම කතන්දර. ලේසි නැහැ. ඉතින් අර කියනා වගේ හැමදේම පළවෙනි පාරට වෙන නිසා ඒක හරිම අමාරුයි සහ හරිම සුන්දරයි. ඒක දැන් මතක් කරනකොට දැන් එයා ලොකු වෙලා ඉන්නව දකින්නකොට මෙයා මෙහෙම හිටපු මේ ළඟදිත් වයිෆ් මම කතා වුණා මෙයා මේ සයිස් එකට හිටපු එක්කෙනා දැන් ලොකුයිනේ මෙහෙමයි කියලා. අර ඒක කරා කියන හැඟීම ඒ ෆීලිං එක තියෙනවා මේ වෙලාවේ. ඔව් දැන් අලුතෙන් තාත්තා කෙනෙක් වෙන්න ඉන්න එක්කෙනෙක්ට උපදේශයක් දෙනවා නම් මෙහෙම තමයි කරන්න ඕනේ කියලා මොකද්ද ඔළුවේ ලොකුවටම එන උත්තරේ? ඔව් මටත් මගේ යාළුවෙක් දුන්න උපදේශයක් තියෙනවා. මං ඒක හරි ඒක අතකට මේ එයා කිව්වේ මේ දැන් අපි මෙහෙම අමාරුයි රෑ නිදි මරනවා නිදි නෑ එතකොට ළමයා හැරෙනවා හොම කතන්දරේ කියද්දි හැමතිස්සෙම හිතන්න මේ ඉන්න ස්ටේජ් එක තමයි ලේසිම ස්ටේජ් එක. ඉස්සරහට එන්න තව අමාරු දේවල් තමයි තියෙන්නේ කියලා. ඒකත් ඇත්තරම එක අතකට හරි. හේතුව මේ දැන් හොඳම දේ තමයි දැන් මේ වෙලාවේ දැන් මගේ බබා ගත්තොත් එහෙම දැන් මෙයා මෙතෙන්ට ආව නම් එහෙම මේ හතර වටේ දුවනවා ඇවිදිනවා දඟලනවා තුවාල වෙන්න තියෙන chance තියෙනවා වැටෙනවා. පොඩි කාලේ ඒ කතන්දර නැහැ නේ තියලා තිබ්බහම මේ විදිහට ඉන්නවා. ඉතින් මට දෙන්න තියෙන උපදේශ තමයි දරුවෙක් ඉන්නවා නම් මේ බබත් එක්ක ලේසිම කාලේ තමයි මේගේ වෙන්නේ. ඉස්සරහට එන්නේ ටිකක් අමාරු කාලේ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒක හොඳ සයිකොලොජිකල් ට්‍රික් එකක් නේද ඩොක්ටර්? මේ තමයි හොඳම කාලේ කියලා හිතාගෙන ඉන්න එක. අද දවසේ ජීවත් වෙන එක උතාම හොඳ දෙයක්. තාමත් හොඳයි. ඔව්. ඒ වගේම අපි ටිකක් ගැඹුරට ගිහිල්ලා කතා කරොත් පෝස්ට් පාර්ටම් ડિප්‍රෙෂන් ගැන, ඒ කියන්නේ දරු ප්‍රසූතියෙන් පස්සේ ඇතිවන විෂාදය වැනි තත්ත්වයක්. තාත්තා කෙනෙක්ගෙන් මොන වගේ එහෙම නැත්නම් සැමියාගෙන් මොන වගේ සපෝට් එකක්ද ලැබෙන්න ඕනේ? ඇත්තට මේකෙදි සැමියා බොහෝ දුරට සැමියාගේ සපෝට් එක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි දන්නවා බොහෝ යුවල තනියම තමයි ඉන්නේ. මව් අම්මලා තාත්තලා එක්ක නෙමෙයි ඉන්නේ. ඒ වගේ වෙලාවක අර මානසිකව දැන් බිරිඳගේ මානසික තත්ත්වය මම අර කලිනුත් වැඩසටහනකදී කතා කරා. මේ පෝස්ට් පාර්ටම් ડિප්‍රෙෂන් වගේ දේවල් කියන්නේ මේ හැමදාම තියෙන දේවල් නෙමෙයි. මේ දරු ප්‍රසූතියෙන් පස්සේ පොඩි කාලයකට අම්මගේ මානසික තත්ත්වයේ වෙනස්කම් තමයි සිදු වෙන්නේ. ඒ වෙනස්කම් ස්ථිරව හැමදාම තියෙන දෙයක් නෙමෙයි. මේ කාලය එතකොට අම්මට අමාරු කාලයක්. ඒතර අම්මට තනියම මේ කාලය හදාගන්න ඔය කියන්නේ ඉදිරියට ගෙනියන්න අමාරු වෙන අවස්ථාවකදී අනිවාර්යයෙන්ම ළඟින්ම සිටින කෙනාගේ සහයෝගය සපෝට් එක වැදගත් වෙනවා. එතකොට සාම්පුරුෂයාගෙන් තමයි ඒක වැඩි පළවෙනියට වැදගත් වෙන්නේ. ඒ වගේම ගෙදර තව වැඩිහිටියන් සිටිනවා නම් ඔවුන්ගේ සහයෝගයත් තේරුම් ගැනීම සහයෝගය විතරක්ම නෙමෙයි මේ තත්ත්වය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒකට සහයෝගය දීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම මේ මට සේනාගෙන් අහන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් කොහොමද ඒ දවස්වල ඉවසීම එහෙම වැඩිපුර ප්‍රගුණ කරලා තිබුණාද? එහෙම නැත්නම් විශේෂත්වයක් තිබුණාද? ඒ කියන්නේ දැන් ඔයා ආදරය කරලා විවාහ වෙච්ච බිරිඳ දැන් මවක් වෙලා ඉද්දි එයාගේ ඉමෝෂන්ස් වෙනස් වෙනවාට තේරුණාද? ඔයා මොන වගේ විදිහටද ඒවට රියැක්ට් කරේ? ඔව් ඒ කියන්නේ ඒ වෙනස හොඳටම තේරුණා ඇත්තටම. ඒ කියන්නේ අර දැන් හස්බන්ඩ් විදිහට මගෙත් වගකීම කියන්නේ මටත් තේරිච්ච දේ තමයි මම එයාට පුළුවන් තරම් සපෝට් කරන්න ඕනේ මේ වෙලාවේදී කියන එක. දැන් මොකද මේ බබාව දැන් මං කිව්වා අපි අම්මලා තාත්තලාත් එක්ක හිටියේ කියලා. ඒතර බබාව හැමතිස්සෙම ફોකස් වෙනවා ගොඩක් වෙලාවට. ඒ කියන්නේ වයිෆ් තමයි ගොඩක් සමහරලාට ෆෝකස් එකෙන් එළියට යන්නේ. ඉතින් මං එයාව පොඩ්ඩක් හැපි එකේ තියන්නත් පොඩි try එකක් දුන්නා. අපි දෙන්නම එකතු වෙලා අර වැඩ ටික කරන ගමන් ඉතින් මට හිතෙනවා හස්බන්ඩ් කෙනෙක් තමයි ඒක බලන්න ඕනේ සමහරලාට. ඒ කියන්නේ එයාව මග ඇරනවා වගේ වෙන්න පුළුවන් සමහරලාට.
ආය ඩොක්ටර් දිහාවට හැරුණොත් දැන් අපි ඉන්න සමාජ තත්ත්වයක් එක්ක කාර්ය බහුලත්වය වගේම තමන්ට එදිනෙදා ජීවිතය කරන්න තියෙන වැඩ පියෙක්ට වගේම මවකටත් ඉතාමත් වැඩි ගොඩක් වෙලාවට අද සමාජය තුළ දරු ප්‍රසූතියෙන් පස්සේ කාන්තාව මාස 3ක් ඇතුළත තමන්ගේ අර කිරිභාරණ පීරියඩ් එක වගේ පීරියඩ් එකකින් පස්සේ මාස 3ක් දරුවට කිරි දීලා ඉවර වෙලා යන්න පටන් ගන්නවා තමන්ගේ රස්සාවට. ඉතින් ඒ වගේ කාලයක කොහොමද මේ ෆැමිලි එකක් විදියට හැසිරෙන්න ඕන ආකාරය, තාත්තා කෙනෙක් කොහොමද උදව් වෙන්නේ, එහෙම නැත්නම් සමහරට තාත්තා දුර බැහැරක රටක ඉන්න පුළුවන්. එතකොට කොහොමද අනිත් පවුලේ අයගෙන් මොන වගේ සපෝට් එකක්ද අපි ඒ අම්මට දෙන්න ඕනේ? ඔව් ඒ කියන්නේ දරු ප්‍රසූතියෙන් පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් හැම දරු ප්‍රසූතියත් එක්ක සියලුම වැඩ කටයුතු වෙනස් වෙනවානේ. ඒක නැවත අර සාමාන්‍ය කාන්තාවගේ කලින් තිබුණු ජීවන රටාවට වෙනස් නැවත යන අවස්ථාව තමයි මේ වෙනස් වීම. ඒ වෙනස් වීමේදී අපි දන්නවා ගැටලු කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි ආර්ථික ගැටලු තියෙන නිසා යන්න වෙන්න පුළුවන්. නැත්නම් සමාජීය ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේම ශාරීරික ගැටලු. අපි වෛද්‍යවරයෙක් විදිහට මම ශාරීරික පැත්ත ගත්තොත් අපි දන්නවා දැන් මේ කාන්තාව සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියත් එක්ක සිසේරියන් සැත්කමක් වගේ සිදු කරොත් වේදනාව මේ වගේ දේවල් තිබිලා ඒ වයින් ප්‍රකෘති තත්ත්වයට පත් වුණාට පස්සේ සාමාන්‍යයෙන් අර කලින් තිබුණු ජීවන රටාවට යනකොට ව්‍යායාම වගේ දේවල් පටන් ගන්න පුළුවන්, රැකියාවට යන්න පටන් ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී අර දරුවට බලා ගන්න එකට යම් කෙනෙක් සපෝට් එකක් දෙන්න අවශ්‍යයි. මොකද මුල සති 4ක් විතර කාලේ අම්මා ළඟම ඉඳගෙන දරුවා බලා ගන්න. ඊට පස්සේ මමටත් තියෙනවා තමන්ගේ කලින් පුරුදු වුණු ජීවන රටාවට නැවත අනුගත වෙන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ රැකියාවට යන්න වෙනවා, එදිනදා වැඩ කටයුතු කරන්න වෙනවා, ව්‍යායාම වලට යන්න වෙනවා. එතකොට මේ අවස්ථාවේදී කාගේ හරි සපෝට් එකක් අවශ්‍ය වෙනවා දරුවා බලා ගන්න. එතකොට දෙමව්පියන්ගෙන් හරි ස්වාමිපුරුෂයාගෙන් හරි මේ සපෝට් එක ලැබුණ නැත්නම් මවගේ ශාරීරික පැත්ත තමයි ගොඩක් දුරට මගේ ඇරෙන්නේ. මොකද රැකියාවට යන්න නැතුව ඉන්න බෑ මවට. අනිත් කටයුතු නොකර ඉන්න බෑ. නමුත් ව්‍යායාම වගේ දේවල් මගේ. එතකොට තමයි අර කාන්තාවගේ ශාරීරික සෞඛ්‍යයට බලපෑම් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේකෙදී ලැබෙන සපෝට් එකත් එක්ක තමයි ඒ නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්නේ. ඒ වගේම මම තව කැමතියි කතා කරන්න මේ රැකියාවට යන කාන්තාවන්ට කිරි දොවල යන්න වෙනවා. ඒවා සමහර වෙලාවට ශීතකරණය ගබඩා කරලා යන්න වෙනවා. ඒ ප්‍රැක්ටිස් එකක් ගැන කතා කරොත් මේක ගැන වැඩි සමාජ මතයක් තියෙනවා. එහෙම කරන්න හොඳ නෑ. එහෙම කරාට කමක් නැද්ද? ඇත්තටම මේකේ විද්‍යාත්මක පසුබිම අනුව ඉතින් ආර්ථික අපහසුතා තියෙන ඕනම පවුලක සාමාන්‍යයෙන් අපහසුතා තිබුණත් නැතත් මේ විදි සමාජයේ දෙන්නම වැඩට යන්න පුරුදු වෙලා තියෙන සමාජයක අපි ඉන්නේ. එතකොට මේ කිරි දෙවීම කියන කාරණාව ඇතුලේ කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ? ඒක අපි කොහොමද ප්‍රැක්ටිස් එකක් විදිහට හරියට කරන්නේ? ඒක දැන් අපි වෛද්‍ය නිර්දේශය නම් මාස 6ම මව් කිරි දරුවාට ලබා දෙන්න දරුවෝ කිරි උරලා බොන එක තමයි හොඳම දේ. ඒකට ඒක බැරි වෙන අවස්ථාවකදී විශේෂයෙන්ම මේ සම්බන්ධව ඒ කියන්නේ මව කිරි කල්පනා කරන පිළිබඳ කවුරු හරි ඒ මවට උපදෙස් දෙනවා නම් විතරක් තමයි අපි රෙකමන්ඩ් කරන්නේ එහෙම කිරි දොවල ගිහලා යන්න කියලා. ඒ කියන්නේ ඔබට හිතුමනාපෙට ඒ වගේ වැඩ කරන්න එපා. වෛද්‍ය උපදෙස් මත උපදෙසක් අනුව එහෙම වෛද්‍ය උපදෙස් වහුව එහෙම නැත්නම් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියෙක් හරි උපදෙස් අරගෙන කොහොමද කරන්න කියලා හරියට දැනගෙන හඳුන හොයන්න. තීරුම් අරගෙන ඒක සිදු කිරීම තමයි සුදුසු වෙන්නේ. ඒක කරන්න එපා කියලා අපි කියලා හොඳම දේ තමයි දරුවට මවගෙන් කිරි උරාක් බොන එක තමයි දරුවට හොඳම දේ. ඒ වගේම සේනාංග දැන් මතක ඇතිනි පෙම්වතියක් හිටපු විදියට හිටපු කාලේ තමන්ගේ බිරිඳ ඊට පස්සේ බිරිඳ වුණාට පස්සේ මම හිතන්නේ අපි කලිනුත් මේ ගැන චුට්ටක් කතා කරා. ඔයාට එයා වෙනුවෙන් දෙන්න තියෙන කාලය ඔයා මිඩංගු කරද්දි ඔයා කොහොමද ඔයාගේ වැඩ බැලන්ස් එකේ කරගෙන ගියේ? ඒ වගේම දැන් අපි ඔයා කියනවා ජීවත් වුණේ අම්මලා තාත්තලාත් එක්ක කියලා. ඒගොල්ලන්ගේ ඔපිනියන්ස් උත් ඒගොල්ලන්ගේ අදහසුත් එක්ක දැන් මෙච්චර කාලයක් තමන් ළඟින් අඳුරගත්ත පෙම්වතිය බිරිඳක් වෙලා බිරිඳ මවක් වුණාට පස්සේ කොහොමද මේ වටපිටාවත් එක්ක ඔයා ලස්සනට ඔයාගේ ෆැමිලි එක අරන් යන්න පටන් ගත්තේ? අතන පොඩ්ඩක් කියන්නවනේ මේ අම්මලා තාත්තලාත් එක්ක අපි ඉන්න ගත්තේ බබා හම්බුනාට පස්සේ අතරම. ඒ කියන්නේ ඊට පස්සේ ආපහු අපි දැන් ආයෙ වෙනම ඉන්නේ. දැන් අපි දැන් මැරි කරාට පස්සේ දැන්
කොහොමත් ගල් ෆ්‍රෙන්ඩ් ඉන්න කාලේ කොහොම හරි වෙලාව හදාගෙන හම්බෙන්නේ යනවනේ ඒක කොහොම හරි කරනවා වෙලාව හදාගෙන නිදි මරාගෙන හරි කොහොම හරි කරගෙන ඒක යනවා ඊට පස්සේ අපි දෙන්න ඇමරිකාවට පස්සේ එතන උනේ එයත් වර්ක් කරනවා මාත් වර්ක් කරනවා මේ එයත් පෞද්ගලික රෝහලක human resources පැත්තේ තමයි වැඩ කරේ ඉතින් ඒකත් එක්ක දැන් මාත් ගොඩක් කලාවට රැයට තමයි එළියේ ඉන්නේ එතකොට එයත් ගොඩක් සමහරලාට එතකොට මගේ වැඩ තියෙන දවස් බලලා යා නයිට් ෂිෆ්ට් හදා ගන්නවා පොඩක් ඒක arrange කරනවා එතකොට දවල් වරුවේ අපි දෙන්න සමහරලාට ගෙදර ඉන්න පුළුවන් එතකොට දැන් බබා හම් වෙන කලින් ඒ විදිහට ඒක බැලන්ස් කරේ බබා හම් වුණාට පස්සේ එයා රිසයින් වුණා වැඩ කරන එක නැවැත්තුවා හේතුව ඇවිල්ලා කොවිඩ් ප්‍රශ්නේ ඊට පස්සේ බබාව බලන්න ඕනත් නිසා ඉතින් එයා ඒ ඩිසිෂන් එක ගත්තා මේ හැබැයි කියන්නේ දරුවගේ පැත්තෙන් සහ ෆැමිලි එක පැත්තෙන් හිතනකොට මේ ඒක මාර ලොකු සැක්‍රිෆයිස් එකක් මේ කියන්නේ අපි තුමු දැන් අපි කොහොමුණත් අපි ගැනත් හිතනවා අපි හැමෝම තනි තනියෙන් අපි මැරි කරලා ෆැමිලි එකක් වුණත් අපි හැමෝම අපි තනි තනියෙන් ගැනත් හිතනවා එතකොට එයාගේ කැරියර් එක එයා සම්පූර්ණයෙන් නවත්තලා එයා බබාට ෆෝකස් වුණා මොකද දැන් අපි කරන්නේ නිකන් 8ට වැඩට ගිහිල්ලා 5ට ගෙදරන ජොබ් එකක් නෙමෙයි අපි ස්ටුඩියෝස් ඇතුළට ගියපුවාම එළියට එන වෙලාවක් කියන්න බෑ කොන්සර්ට්ස් වලට ගිහපුවාම එන වෙලාවක් කියන්න බෑ ටුවර් කරනවා මාසේ එකමාර ගෙදර නෑ ඉතින් ඒකත් එක්ක වයිෆ් මාර දෙයක් කරනවා බබාව ලොකු කරන එක එයාව බලා ගන්න එක එයාව ඉස්කෝලේ අරන් යන එක ඔය සියලු දේවල් එයා කරන්නේ ඉතින් ඒකට මාර ග්‍රේට්ෆුල් මං කියන්නේ ඒක නැත්තම් කරන්න බෑ ඇත්තටම කියන්නේ මගේ ලයිෆ් එකත් එක්ක එතනදී දැන් ඊට පස්සේ මම දෙන සපෝට් එක ඇවිල්ලා සමහරලාට දැන් බබා හම් වෙන කලින් මම එන්නේ ගෙදර එන්නේ පාන්දර 3ටද 4ටද මං එතන ඉඳන් දවල් 1-2 වෙනකන් නිදිනවා අපි මියුසික් කරන කට්ටිය එහෙමනේ දැන් එයා මේ මොන්ටිසෝරි යන වයසේ කින්ඩර්ගාර්ටන් යන වයස නිසා එයාව උදේට ඉස්කෝලේ දාන්න යනවා. ඒතකොට මං ගෙදර එන්නේ 4ද 5ද නෑ. ඒ කියන්නේ මට බැරිම අවස්ථාවක නෙවෙයි නම් මං අනිත් හැම වෙලාවකම එයාව ඉස්කෝලේ දාන්න ඒ දෙන්නව එක්ක යනවා. මොකද අර ඒ මොමන්ට් එක හරි බබත් එක්ක තියෙන්න ඕන නිසා. මොකද නැත්තම් වෙන්නේ එයා ගෙදර ඒ කියන්නේ බබා ඉස්කෝලේට ගෙදර එනකොට මම ගෙදර නැහැ. ඊට පස්සේ මම එනකොට එයා නිදි. එතකොට අර එයාට මාත් එක්ක තියෙන වෙලාව එයාට ෆැමිලි එකත් එක්ක තියෙන වෙලාව මිස් වෙන්න තියෙන chance එක වැඩි. ඉතින් මට පුළුවන් හැම වෙලාවකම මං එයාලත් එක්ක ඉන්න try කරනවා. දැන් අම්මයි තාත්තා එක්ක ඉන්න කාලේ ඒගොල්ලන්ගෙන් කොච්චර ලොකු සහයෝගයක් හම්බුණාද? ඒක තිබුණ එක හොඳයිද නැත්නම් කොහොමද ඒක ඒ විදිහට දකින්නේ? ඒක තිබුණ එක මාර හොඳයි ඇත්තම කතන්දරේ මේ ඒ කියන්නේ අර බේසික් නීඩ්ස් ටික එයාලගෙන් වෙනවනේ. එතකොට අපිට තියෙන්නේ බබාව බලාගන්න කතන්දරේ තමයි. කියන්නේ උදාහරණයක් විදිහට කන බොන එකේ ඉඳන් එයාලා හදලා දෙන නිසා නැත්තම් ඒකත් වයිෆ්ම කරන්න ගියා නම් මං හිතනවා තව ටිකක් අමාරුයි. මං කියන්නේ ඒ කියන්නේ එහෙම කරගන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. හැබැයි අම්මලා තාත්තලාත් එක්ක හිටපු එක මාර ලේසියක් වුණා අපිට මේක ඉස්සරහට කරන් යන්න. වෛද්‍යතුමා අපි පොඩ්ඩක් කතා කරොත් කොච්චර වැදගත්ද දරුවෙක්ට මේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක් එක්ක ඉන්න එක. ඒ කියන්නේ ආච්චි සීයා නැන්ද මාමලා එක්ක ඉන්න එක කුඩා දරුවෙක්ට කොච්චර වැදගත් වෙනවද? හැබැයි විවිධ අදහසුත් එක්ක. ඒ කියන්නේ දරුවගේ වර්ධනයේට විවිධ අත්දැකීම් තියෙන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එක වගේම තව දරුවන් සිටිනවා නම් ගෙදර ඒකත් ඉතා වැදගත් වෙනවා. සමහර විට එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එක කිව්වම දැන් තව සහෝදර සහෝදරයන්ගේ දරුවොත් එකට ඉන්න පුළුවන් නේ. එහෙම ඉන්නකොට ඒ දරුවන්ගේ ස්වභාවයෙන් තියෙන මේ දරුවෝ එකට ගොඩක් ඉන්නකොට ඒ දරුවෝ හොඳින් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ එක වයසේ වගේ දරුවෝ ගොඩක් එකට ඉන්නවා නම් ඒක තවත් හොඳයි. ඒගොල්ලන්ගේ මානසික වර්ධනයට හෙල්දි කම්පිටිෂන් එකක් එම හැදෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අද සෙනෙහසේ කතා බහට අපිත් එක්ක එකතු වුණේ සේනාංග දිසානායක සමග අපේ වෛද්‍යතුමා ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතට මහතා. ඉතින් ඔබ දෙපළටම බොහොමත් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක ඔබ දෙදෙනාගේ වටිනා අදහස් සහ අත්දැකීම් බෙදාගත්තට.